ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට සකුරා මල දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඇත්තටම සකුරා ගැන කිව්වොතින් සකුරා ගැන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි මේ මම ඔයාලට හරි කෙටියෙන් මේ සකුරා කතන්දරේ මොකක්ද, ඇයි මේ ජපානයේ මේ තරම් මේ සකුරා වලට මේ තරම් තැනක් දෙන්නේ, ඇයි මෙච්චර ජපන් මිනිස්සු සකුරා වලට ගෞරව කරන්නේ කියන එක ගැන මම ඔයාලට සරලව කියන්නම්. ඉතින් ඇත්තටම මේ සකුරා කියලා කියන්නේ ජපානයේ ඇත්තටම ජපන් මිනිස්සු ගොඩක් ගෞරව කරන දෙයක්. ජපානයේ හදවත බඳු දෙයක් තමයි මේ සකුරා ගහ. එහෙම නැත්නම් සකුරා මල අපි හඳුන්වන්නේ. ඉතින් එයාලා ගොඩක් ගෞරව කරනවා මේකට. දැන් මම මේ මල මෙතන ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මේ කැඩුවට ඇත්තටම එයාලා මේ මලක් කඩන්නේවත් නැහැ. ඉතින් දැන් මුළු ජපානයේ පුරාම මේ සකුරා පිපෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ මාර්තු මාසේ 20 22 23 විතර වගේ වෙනකොට මේ සකුරා පිපෙන එක ආරම්භ වෙනවා. සකුරා පිපීම සිද්ධ වෙන්නේ ජපානයේ පල්ලෙහා පැත්තේ ඉඳලා උඩ පැත්තට. ඒ කියන්නේ හොක්කයිඩෝ පැත්තට. ඊට පස්සේ මල් පරවීම සිද්ධ වෙන්නේ ඒ උඩ පැත්තේ ඉඳලා පල්ලෙහාට. ජපානයේ පල්ලෙහා කොටසට තමයි මල් පරවේගෙන එන්නේ. පිපෙන්නේ මල් පිපෙන්නේ ජපානයේ පල්ලෙහා කොටසේ ඉඳලා උඩ කොටස. සාමාන්‍යයෙන් අප්‍රේල් අන්තිම වෙනකොට මුළු ජපානයේම මේ සකුරා පිපිලා ඉවර වෙනවා. ඉතින් මේක මේ පිපුණාට පස්සේ දැන් ඔන්න දැන් අපි ඉන්න පැත්තේ නම් දැන් ඔන්න මේ කාලේ දැන් දවස් 2කට 3කට විතර වගේ කලින් තමයි සකුරා පිපෙන්න පටන් ගත්තේ. ඉතින් මේක සතියක් ඇතුළත වගේ ඔක්කොම මුළු ගහම පිරෙන්නම සකුරා මල් එනවා. ඊට පස්සේ ඒ මල ඒක පිපුණාට පස්සේ උපරිම සතියක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අර අවුවත් එක්ක එන්න අපි මේ අපි කියන්නේ වසන්ත ඍතුව, දැන් වසන්ත ඍතුවනේ දැන් තියෙන්නේ. එතකොට ස්ප්‍රින් එක ඒක ටික එනවත් එක්කම අර අවුවයි හුළඟත් එක්ක මේ මල් ඔක්කොම හැලිලා යනවා. ඊට පස්සේ තමයි මේ සකුරා ගස්වල කොළ එන්න පටන් ගන්නෙ. ඔහොම තමයි සකුරා ගහේ කතාව. ඊට පස්සේ ඇයි ජපන් මිනිස්සු මේ තරම් මේ සකුරා ගහට ආදරය කරන්නේ? ඔයාලා දන්නවද? ජපන් මිනිස්සු කිසිම හේතුවක් නිසා මේ සකුරා ගස් කපන්නේ නැහැ. ඒ කියන්නේ ගහම අභාවයට පත් වෙනකම්ම ගහ විසින්ම මැරිලා යනකම්ම ඒක ඒ විදිහටම තියෙන්න යනවා. දැන් සමහර වෙලාවට දැන් මේ මෙතන මේ දැන් මම ඉන්න මේ පාක් එකේ මේ දැන් මේ මට පිටිපස්සේ ඔයාලට මේ පේන සකුරා ගස්වල මම එක්කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ එයාලා කිව්වේ එයාලා පොඩි කාලේ තමයි මෙහෙට පදිංචියට ආවේ. එනකොටත් එයාලා පදිංචියට එනකොටත් මේ සකුරා ගස් මේ විදිහටම තිබුණා. ඊට පස්සේ එයාලා කිව්වා දැන් මීට වඩා තරුණයි එතකොට ගස්. දැන් ගස් ටික වයසට ගිහිල්ලා. ඒක නිසා ඉතින් ඒ කියන්නේ දැන් අවුරුදු එතකොට දැන් මේ ගස් වලට අවුරුදු 60ක් 70ක් විතර වගේ වෙනවා. ඊටත් වඩා වැඩි අවුරුදු 100 150 200 තියෙන සකුරා ගස්ුත් තියෙනවා. ඉතින් එයාලගෙන් ඇහුවාම එයාලා කියන්නේ එයාලා කිසිම වෙලාවක මේ සකුරා ගහ කපලා ඉවත් කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ යම් කිසි විදියකින් ඒ ගහක අත්තක් හරි ගහක් හරි බිල්ඩින් එකකට ගෙදරකට හානිදායක වෙන විදියට තිබුණොතින් ඒකත් අර හානිය අවම කරලා ගහට සිද්ධ වෙන හානිය අවම කරලා ඉතින් අර ඒ බිල්ඩින් එක ඒකත් පරිස්සම් කරගන්න ඕන නිසා ඒ අත්තක් වගේ කපලා ඉවත් කරනවා ඇරෙන්න මුළු ගහම කපලා ඉවත් කරන්නේ නැහැ කියන එක තමයි එයාලගෙන් ඇහුවහම කිව්වේ. ඉතින් මේ සකුරා මල ඇත්තටම මේකේ එහෙම සුවඳක් නැහැ. සකුරා වල එහෙම ගොඩාක් සකුරා මල් වල එහෙම දැන් සකුරා ප්‍රභේද 100 ගාණක් විතර වගේ මුළු ජපානයේ පුරාම තියෙනවා සකුරා ප්‍රභේද. එතකොට මේකේ එහෙම අර ලොකු සුවඳක් නැහැ. මේ හරි සියුම් සුවඳක් තියෙන්නේ. ඉතින් මේ මලට පෙති 5ක් තියෙනවා සකුරා මලට. ඉතින් මේකේ එක මේ තියෙනවා කලර්ස්. තද රෝස පාට, ලා රෝස පාට, සුදු පාට, එහෙම සකුරා වර්ග රතු පාට, ලා රෝස, තද රෝස, සුදු පාට, එහෙම සකුරා එක පාට සකුරා මල් වර්ග තියෙනවා. ඉතින් ඒක අර පිපෙන පැත්තත් එක්ක ඒක වෙනස් වෙනවා. ඉතින් මේ සකුරා ඒ වගේම මෙයාලා ඇයි මේ තරම් මේ සකුරා ගහට ආදරය කරන්නේ? ඇයි මේ තරම් මේ සකුරා
වලට ගෞරව කරන්න කියලා ඇහුවාම එයාලා දීපු උත්තරේ තමයි මේ සකුරා ගහ කියන්නේ යාලා අර ජපානයේ හදවත බඳුයි. එයාලා කිව්වේ ජපෙන් හැම ඉස්සෙල්ලාම ඔයාලට ඔළුවට මතකෙට එන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ එන්නේ ඉස්සෙල්ලාම ඇත්තටම සකුරානේ ජපානයේ කිව්වොත් සකුරා. කියන්නේ සකුරා සිහිනේ කියලානේ. ඒතර ජපානයේ කිව්වහම සකුරා තමයි ඉස්සෙල්ලාම අපේ ඔළුවට එන්නේ. ඒ වගේම තමයි ෆුජි කන්ද. ඉතින් ওই දෙකනේ මුලින්ම එන්නේ. ඉතින් හේතුව වෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ දෙවන ලෝක යුද්ධය සඳහා සහභාගී වෙච්ච ඒ යුද විරුවන් මේ සකුරා ගහට තමයි යාලා සමාන කරලා තියෙන්නේ. එතකොට ඒ යුද විරුවන් වෙනුවෙන් යුද විරුවන් සිහිපත් කරන දෙයක් විදිහට තමයි යාලා මේ සකුරා ගහ හඳුන්වන්නේ. ඉතින් එහෙම තමයි කිව්විති ඒකයි යාලා මේ සකුරා ගහට මේ තරම් ගෞරව කරන්නේ. ඒ කියන්නේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමක් සහ ඒ අයට ගෞරව කිරීමක් උදෙසා තමයි යාලත් මේ සකුරා ගහට මේ තරම් ආදරේ සකුරා වලට මේ තරම් ගෞරව කරන්නේ. ඉතින් මේ සකුරා ගහත් එක්ක බැඳිච්ච ජපානයේ ලොකු සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සකුරා මල පිපුණට පස්සේ මේක ගොඩාක් කල් තියෙන්නේ නැහැ. උපරිම සතියයි. ඒ සතිය ඇතුළත ඔක්කොම ගහේම මල් පිපිලා මල් ටික හැලිලා කොළ එන්න පටන් ගන්නවා. කොළ ගහේ කොළ හැදීම වර්ධනය ආරම්භ වෙනවා. ඉතින් මේ සකුරා ගහත් එක්ක බැඳිච්ච ජපාන් සංස්කෘතියක් තියෙනවා ජපානයේ. ඒක තමයි ප්‍රධානම සංස්කෘතික අංගය මේ සකුරා මලත් එක්ක බැඳිච්ච. ඒක තමයි මේ දැන් සකුරා මම කියවනේ සකුරා පිපෙන්නේ සති සමනෙන් සති දෙකක් විතර වගේ ඇතුළත මුළු ගහේම මල් පිපෙනවා. ඊට පස්සේ ඒ මල් පිපුණාට පස්සේ උපරිම සතියක් විතර වගේ කාලයක් ඒ මල් තිබිලා ඒ මල් නිකම්ම හැලිලා යනවා. ඊට පස්සේ තමයි ගහේ කොළ එන්න පටන් ගන්නෙ. ඉතින් ඔය සතිය අර මල් පිපිලා තියෙන සතිය ඇතුළත මෙයාලගේ තියෙනවා ලස්සන සංස්කෘතික අංගයක් හනමි කියලා. අපි හනමි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් මල් බැලීම. ඒ කියන්නේ හන කියලා කියන්නේ ජපන් භාෂාවෙන් මලට මි කියන අර්ථයෙන් අදහස් කරන්නේ බලනවා කියන එක. මිරු කියන එක තමයි මී කියලා කෙටි කරලා අරන් තියෙන්නේ. මිරු කියන්නේ බලනවා කියන එක. ඉතින් හනමි කියලා කියන්නේ මේ මල් බලන්න යන එකට තමයි අපි හනමි කියලා කියන්නේ. එතකොට මෙයාලගේ ඒ සංස්කෘතික අංගයේ තියෙනවා මේ මෙයාලගේ පවුලේ අය, තමන්ගේ පවුලේ අය, තමන්ගේ හිතවතුන්, යහළුවන්, අසල්වාසීන්, එතකොට තමන් වැඩ කරනවා නම් ආයතනයේ එකට වැඩ කරන අයත් එක්ක ආයතනයේ ප්‍රධානින් එක්ක එකතු වෙලා මෙයාලා මේ මල් බලන්න යනවා. ගිහිල්ලා අර මල් තියෙන ලොකු මල් පිපිලා තියෙන ලොකු ගස් යට මෙයාලා සාද පවත්වනවා. ඒකට තමයි හනමි කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ විවිධ මේ හනමි මේ මල් පිපෙන කාලෙට මේ වෙනුවෙන්ම සකස් වෙන විශේෂ කෑම වර්ග තියෙනවා ජපානයේ. විශේෂ සෑන්ඩ්විචස් වර්ග, එතකොට අපි කියනවා ඔකාෂි වර්ග. ඔකාෂි කියලා කියන්නේ මෙහි පැණි රස කෑමට ස්වීට්ස් වර්ග වලට මේ සකුරා සීසන් එකටම විශේෂයෙන්ම හැදෙන ඔකාෂි වර්ග, කියන්නේ ස්වීට්ස් වර්ග තියෙනවා. විවිධ ඔනිගිරි වර්ග, ඊට පස්සේ විවිධ පේස්ට්‍රීස් වර්ග, සෑන්ඩ්විචස් වර්ග, විවිධ බීම වර්ග, ස්පෙෂලි ඩ්‍රින්ක්ස් වර්ග. ඉතින් අන්න ඔහොම ගොඩක් කෑම ಜಾති මේ සකුරා සීසන් එකේ හැදෙනවා. ඉතින් ඒවා ඒ සීසන් එකටම විශේෂ වෙච්ච කෑම බීම ಜಾති. ඒවා අනිත් කාලවලට එහෙම අපිට වැඩි දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාලා අර කෑම බීමත් අරගෙන ගිහිල්ලා තමන්ගේ යාළු මිත්‍රාදීන් එක්ක, තමන්ගේ පවුලේ අය, හිතවතුන් එක්ක අර ගස් යට වාඩි වෙලා එයාලා අර සාද පවත්වනවා. කෑම කාලයකට අදහස් හුවමාරු කරගෙන මේ සකුරා පිපීමේ සතුට එයාලා හැමෝම භුක්ති විඳලා ඉතින් ඔහොම සමහරක් වෙලාවට මුළු දවසම එතන ගත කරන වෙලාවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ වගේ දැන් ඒ වගේ තැන්වලට යන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ එයාලා උදේම්ම ඇවිල්ලා ඒ තැන් අපි ඒවා අල්ලගෙන ඉන්නවා. ඉතින් එහෙම ලස්සනට මේස දාගෙන, පුටු දාගෙන, සමහර වෙලාවට බිම ලොකු පැදුරු වගේ දාගෙන තමයි මෙයාලා ඉතින් හරිම ආසාවෙන් හරි කැමැත්තෙන් ඒක හරිම මං හිතන්නේ එයාලා ගොඩක් ඒක අර හරි ස්ට්‍රෙස් නේ මෙහි ජැපනීස්ලා, කියන්නේ ජපානයේ වැඩ කරන අය හරි ස්ට්‍රෙස්ෆුල් එයාලා.
ඒ කියන්නේ මුළු දවසෙම වැඩ කරනවා. ඉතින් එයාලා හරි අර කැමැත්තෙන් ආසාවෙන් ඒ දේ කරනවා. මට හිතෙන්නේ සමහර වෙලාවට අර ඒක ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් එකකුත් වෙන නිසා එයාලා හරි ආසාවෙන් ඒක කරනවා. ඉතින් මුළු දවසම එදාට එයාලට හරි නිදහසේ තමන්ගේ යාළුවොත් එක්ක කාලා බීලා හරි නිදහස් මනසකින් අර මල් පිපිච්ච ලොකු ගහක් යටට වෙලා ගත කරන එක මනසටත් ලොකු හරිම ඇත්තටම ලොකු ස්ට්‍රෙස් රිලීස් එකක් ඒක. ඉතින් සමහර විට මෙයාලා ගොඩක්ම ඒකට ආස කරනවත් ඇත්තේ ඒ නිසා වෙන්නත් ඇති. ඉතින් කොහොම හරි මේ සකුර මලත් එක්ක බැඳිච්ච ලොකු සංස්කෘතියක් ජපානයේ ඇතුලේ තියෙනවා. ඉතින් ඔය මම කිව්වේ එක අංගයක් විතරයි ඔය හනමි කියන එක. ඉතින් ඊට අමතරව තවත් ගොඩක් සංස්කෘතික අංග ජපානයේ තියෙනවා. කොච්චර තාක්ෂණය අතින් දිනු රටක් වුණත් තාමත් එයාලගේ සංස්කෘතික අංග ඒ විදියටම ආරක්ෂා කරගෙන එන්න ඉතින් ජපාන් ජාතිකයන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් තවත් මේ වගේ ජපානය ගැන ලස්සන ඔයාලා ආස කරන ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ලස්සන කරුණු ටිකක් අරගෙන ලස්සන වීඩියෝ එකකින් ආයිත් මම ඔයාලගේ හමුවට එන්නම්. ගිහිල්ලා එන්නම්. සයොනරා.